අපිට හම්බුණා ජම්බෝ පීනට්ස් බොක්ස් එකක් කීල්ස් ක්‍රෙස්ට් එකෙන්. අද අපි මේක කන්න යන්නේ. හැබැයි වෙනස් විදිහකට පොඩි ගේම් එකක් කරලා මේක උඩ දාලා තමයි කන්න දෙන්නේ. උඩ දාලා? ඔව්. උඩ දාලා කන්න ඕනේ. ඒක ගේම් එක උඩ දාලා කන්න ඕනේ. ෆේල් වුණොත් ඒ කෙනා අනිත් කෙනා කියන දේ කරන්න ඕනේ. ඒ කියන්නේ මං කියන දේවල් කරනවා. මම කියන දේ වා කරනවා. මං කියන දේවල් මං කියන දේ මම කියන දේවල් කරනවා. මෙතන ජම්බෝ පීනට්ස් තියෙනවා ෆ්ලේවර්ස් තුනකින්. මේ honey roasted. මෙතන තියෙනවා ජම්බෝ පීනට්ස් salted. මේ තියෙන්නේ ජම්බෝ පීනට්ස් chili. ඒ වගේම ඒගොල්ලන්ගේ sizes දෙකක් එනවා. 100 grams, 70 grams. මම කඩලා මෙහෙම සීල් කරන්න පුළුවන්. හැබැයි ඒක 100 grams එකේ විතරයි තියෙන්නේ. 410යි. Okay. 410යි. ඒගොල්ලන්ගේ prices එක ගොඩක් හොඳයි නේ? ඔව් ගොඩක් අඩුයි. Yeah. අඩුයි. අපි ගේම් එක start කරමු මේ honey roasted එකෙන්. එහෙම නෑ ආ. හරි හරි බිම වැටුනේ push ups 10ක්. ගමන්න ෂේප්. මම මේකට කෑව මේ ජම්බෝ පීනට්ස්. මරයි. It was nice. ඔක්කොම කාලා විතර ගන්න යනවද? හිතාගන්න බෑ. ඊළඟට අපි try කරමු මේ ජම්බෝ පීනට් chili එක. මේ තියෙන්නේ අතරේ තියෙන මේ විදිය. I Scott Isaac. විස්සා? Isaac. ඒක හැබැයි ලොකු අර සරක් නෑ සාමාන්‍ය සරක් තියෙනවා. හරි ඒක. අන්තිම එක ජම්බෝ පීනට් salted. අන්න දැන් මේක දැන් ගියේ. හරිද ගිටර් එක? තනි කපලෙන් ඉන්නවනේ මම මේක විස්තර කියන එක. ගයිස් මම ඔයාලට කලින් කිව්වා වගේ මේ කීල්ස් ක්‍රෙස්ට් එකෙන් අලුතෙන් තමයි launch කරලා තියෙන මේ ජම්බෝ පීනට්ස්. ඒකේ flavors තුනක් තියෙනවා. මේ වැදෙන් පේන්නේ නැහැ. ජම්බෝ පීනට් salted, තව ජම්බෝ පීනට්ස් honey roasted, අය ජම්බෝ පීනට්ස් chili. ඉතින් ළඟයි පළවෙනි පාඩේ තමයි මේ honey roasted ජම්බෝ පීනට්ස් එකක් introduce කරලා තියෙන්නේ. අතට මේක රහයි මම හිතන්නේ තුනෙම මේක තමයි මගේ personal favorite එක. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් හොඳම දේ තමයි මේ ජම්බෝ පීනට්ස් වල කිසිම MSG preservative දෙයක් add කරලා නැහැ. ඉතින් මෙන්න මේ පෙරන සුපර් මාකට් වලින් ඔයගලන්ට මේ ජම්බෝ පීනට්ස් එක ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයගලන්ව try කරලා ඔයගලන් කැමතිම ජම්බෝ පීනට්ස් එක මොකක්ද කියලා අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. Bye.